සුබ දවසක් මගේ යාළුවනේ. මම මේ වීඩියෝ එක කරන්නේ පොහොය දවසේ උදේ, කියන්නේ ජූලි 29 වෙනිදා. අපි ගියා දෙවුන්දර, මාතර දිස්ත්‍රික්කයේ තියෙන දෙවුන්දර බලන්න. මේ යන තැන ඉඳන්ම අපි මුලින්ම දන්සල් නම් ගොඩාක් තිබුණා. ඒ තිබිච්ච දන්සල් වල අපි නවත්තන, අපි කොගෙම නැවැත්තුවේ නැහැ. ටිකක නැවැත්තුවේ. මේ යනකොටම අයිස්ක්‍රීම් දන්සලක් තිබුණා. ඒකත් අරගෙන මේ ඉස්සරහින් තියෙන පත්තක්ක දන්සලක්. එතන අපේ මෙතන පන්සල ගාව තමයි මේ පත්තක්ක දන්සල තිබුණේ. ඒකෙන් අපි පත්තක්ක කලින් ඇවිල්ලා අරගෙන ගියේ. ඒක නිසා අපි ආපහු නම් මෙතන නැවැත්තුවේ නැහැ. එකක් අපේ ලොකු පුතාට ඕනි කියලා එක පත්තක්ක කෑල්ලක් විතරක් කරගත්තා. ඊට පස්සේ මේ අපි මාලිගා කන්දේ ඌරුමුත්තේ යන්න තමයි ගියේ. මේ හස්බන්ඩ්ගේ යාළුවෙක් කතා කරලා කිව්වා එන්න එපා, පොලිම වැඩි කියලා. ඊට පස්සේ අපි එහෙමම මෙතන අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. අරගෙන අපි එහෙමම ගියා දෙවුන්දර යන්න. තරතුරේ කඩල දන්සලකින් කඩලත් අරගෙන අපේ චූටියා නිදි මේ මගේ හස්බන්ඩ් අපි එහෙමම ගිහිල්ලා මේ මාතර බීච් එක. මේ ඈතින් පේන්නේ, ඔයාලට පේනවද මේ ඒ පේන්නේ පරවි දූපත. අද නම් හුළඟ ගොඩාක් සරයි. කට්ටිය බීච් එක නම් ටිකක් අඩුයි. දෙවුන්දර දෙවුන්දර පැත්තේ ඉන්නවද දන්නේ නැහැ. ඒ වුණාට මෙතන මේ කට්ටිය නම් එච්චරම ඉඳියේ නැහැ. මේ මගේ ලොකු දුව ඊට පස්සේ උතන ඉඳලා ඊට පස්සේ අපි සරුංගලයකුත් අරගෙන සරුංගලයකුත් යවුවා. සරුංගලයට පොඩි අපේ පුතාගේ අතත් කැපුණා මේ නූලට. ඒ කියන්නේ ඒ තරම්ම මේ හුළඟ සැර වැඩි. මෙතන KFC එක ළඟ තමයි අපි කායක පාක් කරේ. ඊට පස්සේ අපි එතන ඉඳලා මෙතන සරුංගල් හරිනවා. මේ සරුංගල් මෙතන ගොඩාක් විකුණන තියෙන ලස්සන සරුංගල් තියෙන. ඊට එහාට වෙන්න අපි ගත්ත සරුංගල එතරම්ම ලස්සන නැහැ. ඊට එහා තිබුණා හරි ලස්සන සරුංගල්. මේ සරුංගලයක් ඔය දන්නවද කීයක් වෙනවද කියලා මගේ යාළුවනේ. රුපියල් 800ක් වුණා. අපි මේ තියෙන ලස්සන සරුංගල්. අපි පස්සේ තමයි මේ සරුංගල් ටික දැක්කේ. මම හුළඟ සැරයි, සෑහෙන්නම හුළඟ සැරයි. හස්බන්ඩ් මගේ මොනවද අහනවා, මම ඒකට උත්තර ඔළුව වරලා තමයි මේ ඉන්නේ. අපේ චූටියයි මගේ හස්බන්ඩ් ඔය චූටියයි ඉතින් අප්පච්චිත් එක්කමනේ ඉන්නේ. එයාට අප්පච්චිකින් තොර ලොවක් නැහැ. අපි ඔහොම තමයි පොය දවසේ ගත කරේ. අර ඈතින් පේන පරවිදුක්ද හරිම ලස්සනට පේනවා. මීදුම බැඳිලා වගේ. බැස්ස මෙහෙට වැහැලා ඊට කලින් දවසේ තමයි වැස්සේ. ඔහොම ඉඳලා අපි හරිම මනසට නිදහසක් දැන් මේ වගේ අපි ඒකාකාරී ජීවිතේ මිදෙලා මේ වගේ දෙයක් කරනකොට පුදුම නිදහසක්. ඊට පස්සේ ලන්ච් එක ගත්තේ දන්සල් වලින් ගන්න ගියේ නෑ අපි. බ්‍රීස් කියලා හොටෙල් එකක් තියෙනවා මේ බීච් එක ඉස්සරහා. අපි ඒකෙන් කෑමක් කළා. මේ දෙවුන්දර පුදුබිමේ. මේ දෙවුන්දර පුදුබිමේ අපි මල් පහන් පූජා කරලා පෙරහැර පටන් ගන්නදී 6:00 විතර වුණා. 6:00 විතර වුණා පෙරහැර. මේ දේවාලය තියෙන්නේ. දේවාලය මේ මහත්තයා කෝලයක් අරගෙන අපේ තාත්තත් කියන්නේ අපේ තාත්තා මේ කොහෙද කියලා අහනවා. පුතත් එක්ක තාත්තා ගියේ. අතරමං වෙලාද දන්නේ නැහැනේ. එයා පැත්තේ ඉන්නවා කියලා කිව්වා. මේ ඉස්සරහම ඉන්නේ අපි මෙතන පෙරහැර බැලුවා. ඊට පස්සේ මෙතන ඉන්න එපා කියලා කිව්වා. මේ නීලමේ තුමා තමයි මේ ඉස්සරහින් ඉන්නේ. අපි ඊට පස්සේ පැත්තකට ගිහිල්ලා ඔතනින් උඩට ගොඩ වෙලා අර වැට අයින ඉඳගෙන තමයි පෙරහැර නැරඹුවේ. බොරපු කකුල් කාලයෝ. පෙරහැර ඉවර වෙද්දී 10 විතර වුණා. අපි අවසානයේ වෙනකම් ඉඳලා තමයි ආවේ. මොකද වාහනේ ගන්න බෑනේ. ට්‍රැෆික් එකට අහු වෙන නිසා අපි ටිකක් කල ඉඳලා තමයි ආවේ.
ගිනි බෝලකාරයෝ හරිම ලස්සන නැටුම් අයිටම්ස් තිබ්බ 60 ගාණක් 60 මට මතක විදියට 62ක් හරි 64ක් වගේ තමයි මට මතක. අලියැත්තු 12 දෙනෙක් විතර හිටියා. බලන්නකො යාළුවනේ මේ කරඬුව ගෙනියන ඇතාගේ ලස්සන පුදුමාතරම් ලස්සන ඇඳුම හරිම ලස්සන හරිම අපූරුයි. සෙනගනම් හිටියා සෑහෙන පාරවල් අයින් වල වාඩි වෙලා බලන්න මේ ඉතින් අපි ඊට පස්සේ පෙරහැර අපි 10 අපි ගෙදරට එනකොට යාළුවනේ 12 විතර වුණා. මොකද ට්‍රැෆික් එකෙත් ඉඳලානේ ආවේ. ඒක නිසා 12 ගෙදරට එනකොට 12 විතර වුණා. ඒ තමයි අපේ පොය දවස ගත වූ ආකාරය. ඔයාලා මාව නැරඹුවට බොහොම ස්තුතියි මගේ යාළුවනේ. සුබ දවසක්. පරිස්සමින් සතුටින් ඉන්න. Thank you for watching. බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසුබන මදි වුණාද මේ දම් දීපේ සිල් ගත්තා පින් කෙරුවා දිවාරේ දෙකේ අතර මං උනේ කොහොමද අපේ ජීවිතේ